බෙන්තොට ගඟේ තියෙන විශාලතම බුදු පිළිමේ බලන්න යමුද? ඔයාලා මගේ කලින් වීඩියෝස් වලට ලයික් කරලා කමෙන්ට් කරලා ෂෙයා කරලා දුන්න සහයෝගයට ගොඩාක් ස්තුතියි. ඔයාලට මගේ මොනවා හරි දැනගන්න දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන්ම මගේ Facebook page එක තියෙනවා. ඒකට මැසේජ් එකක් දාන්නත් අමතක කරන්න එපා. මේ දැන් අපි ඉන්නේ අලුත්ගම මතුගම පාරේ. මෙතනින් ඉස්සරහට ගියාම අපිට හන්දියක් හම්බ වෙනවා. මෙතනින් අපි වමට දාන්න ඕනේ. මේ ඔයාලා දකින පාලම ගොඩක් අය දැකලා නැති වුණත් මේ පාලම අහලා ඇති. මේ තමයි බෙන්තර පාලම. අපි කටකතාවකට කියනවනේ බෙන්තර පාලමින් මෙහාට පූස් පැටියෙක්වත් ගේන්න එපා කියලා. අන්න ඒ බෙන්තර පාලම තමයි මේ. ඉස්සර අපි යාළුවෝ සෙට් එකත් එක්ක බෙන්තර පාලම උඩින් යද්දි අනිවාර්යයෙන්ම මෙතනින් නවත්තලා පරණ පාලමේ ඉඳන් ෆොටෝ එකක් ගහලා තමයි අපි බෙන්තොට බීච් එකට යන්නේ. ඉතින් ඒ සුන්දර මතකත් එක්ක අපි දැන් ඉස්සරහට යමු. බෙන්තර පාලමුඩින් යන ඕන කෙනෙක් දකින ලස්සනම දසුනක් තියෙනවා. ඒ තමයි මෙන්න මේ බුදු පිළිමේ. මෙන්න මේ බෙන්තොට ගඟේ තියෙන ලස්සනම ලස්සන බුදු පිළිම වහන්සේව බලන්නයි අද අපි යන්නේ. පාලම පහු කරලා මීටර් 100ක් විතර ඉස්සරහට යද්දි මෙන්න මේ මිස්ටර් බර්ගර් ෂොප් එක හම්බ වෙනවා. මේ ෂොප් එක අවසාන වෙද්දිම වගේ වමට පාරක් තියෙනවා. අන්න ඒ පාරේ යන්න ඕනේ. මේ පාරෙත් වටපිටාව මාරම ලස්සනයි. මේ පාරේ වා කෙලින්ම මීටර් 500ක් විතර ආවට පස්සේ මෙතනින් වමට දානවත් එක්කම අපි මෙච්චර වෙලා හොයාගෙන ආපු ලොකේෂන් එකට අපි ආවා. මේ වීඩියෝ එක මතක ඇතුව සේව් කරලා තියාගන්න. මෙතන view එක නම් කියලා නිම කරන්න බෑ. ඒ තරමටම මාරම ලස්සනයි. ඔන්න අපි මෙච්චර වෙලා හොයාගෙන ආපු උඩකොටුව පන්සලට ඇතුල් වුණා. මෙච්චර කාලයක් ගොඩාක් අය මේ බුදු පිළිම වහන්සේව දැක්කේ බෙන්තර පාලම උඩ ඉඳගෙනනේ. අද මං ඔයාලව මේකේ ළඟටම අරන් ගිහිල්ලා මේකේ සුන්දරත්වය කොයි වගේද කියලා මම පෙන්නන්නම්. මෙතනට ආපු ගමන් මාරම නිදහසක් තමයි හිතට දැනෙන්නේ. ඒක වචන වලින් කියන්න මට තේරෙන්නේ නැහැ. මේ වීඩියෝ එකෙන් බලනවට වඩා මෙතන පුදුමාකාර විදියට මාරම ලස්සනයි. මේ පන්සලේ තවත් සුවිශේෂී නිර්මාණයක් තියෙනවා. ඒ තමයි මෙන්න මේ පිළිමය. මේ පිළිමය සඳහන් කරලා තියෙන්නේ දියසෙන් කුමාර දේව ප්‍රතිමාව විදිහට. මේ ප්‍රතිමාව බුදුරජාණන් වහන්සේට වැඳගෙන ඉන්න විදිහටයි නිර්මාණය කරලා තියෙන්නේ. ඇත්තම කිව්වොත් මේ වගේ පන්සලකට ආපු පළවෙනි වතාව. මොකද මේක තියෙන්නේ ගඟේනේ. මේක ගඟේ හදපු පන්සලකින්ද හැම අතින්ම මාරම ලස්සනයි. ඉතින් ඔයාලා මේක බලන්න ආවට කමන්නේ. හැබැයි ඔයාලත් පරිස්සම් වෙන්න ඕනේ. මොකද පොඩ්ඩ මිස් වුණොත් ඔයාලව වැටෙන්නේ ගඟට. මම කලින් කිව්ව වගේම මේ වගේ ලස්සන තැන් අනිවාර්යෙන්ම බලන්න ඉන්න. හිත කොච්චර ප්‍රශ්නවල තිබුණත් තප්පරයකින් හරි නැති කරන්න පුළුවන් තරමේ පුදුම නිර්මාණයක් තමයි මේ තියෙන්නේ. ඉතින් මේ වගේ සුන්දර දේවල් බලන්න නම් අපිව අනිවාර්යෙන්ම ෆලෝ කරලා තියාගන්න. ඒ වගේම තමයි ඔයාගේ ගමෙත් මේ වගේ සුන්දර තැන් තියෙනවා නම් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි මේ වගේම ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු.